මේ අලුත් බයික් නෙවෙයි යූස් කරපු බයික් විකුණන්න තියෙනවා. මේ අලුත් බයික් වලට යන්න ඕනේ ටිකක් දුර සංගරුව. ඒ කියන්නේ අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් 15ක් වගේ ඈත. මෙතන මේ සිටි එකේ නෝමල් මේ යූස් කරපු ඒවා තමයි මේ තියෙන්නේ. හොඳම ඒවා තියෙන්නේ ඉතින් දිල්ලි වල. යූස් කරපු ඒවායි අලුත් ඒවායි ඔක්කොම දිල්ලි වල තියෙන්නේ. දිල්ලි වලට අපේ ගෙදර ඉඳන් කිලෝමීටර් 500ක් දුරයි. අපි අද මේ ටික බලමු එහාටත් එක්කගෙන යන්න. 4 बाइसिकल है आप कितने की है? कितने रेट पे जुगा ये अपन? रेट भाई यार 22,000। मेरे को 22,000 है ना इंडियन रुपीस। ये भी ये प्राइस में जाते हैं। हाँ जी ये जाते हैं अपने का काम ये जाते මේක ප්ලැටිනා බයික් එක බජාජ් එකේ මේක ඉන්දියන් මුදලින් 48000ක් වෙනවා. ඒ කියන්නේ ලංකා මුදලින් 1,68,000ක් වෙනවා. මේක පෙට්‍රල් අඩුවට දුවන බයික් එකක් කියලා තමයි කියන්නේ. පෙට්‍රල් කරන බයිසිකලයක් කියලා තමයි කියන්නේ. අපි ඊටු ටික ඇතුළට ගිහිල්ලා බලමු. මේ ස්කූටර් එක 2016 ස්කූටර් එකක්. ඒක ඉන්දියන් මුදලින් 44,000ක් කියලා තමයි කිව්වේ. එතකොට ඒක ලංකා මුදලින් 1,54,000ක් වෙනවා. ये 44,000। මේක 44,000. 44,000. 14 मॉडल 2014 වල 2014 මේ TVS බයික් එක ඒක 2018 එක මේ උතන තියෙන්නේ ආ පැත්තේ. ඒක කිලෝමීටර් 16ක් දුවලා තියෙනවා කිව්වා. ඒක ඉන්දියන් මුදලින් 36,000ක්. ඒ කියන්නේ ලංකා මුදලින් 1,26,000ක් වෙනවා. डाल के 10,000 डाल के बाकी ඒ කියන්නේ 10,000ක් දාලා يعني 10,000ක් දීලා අරගෙන යන්න පුළුවන්. මේ එහෙම බයිසිකල්. ඊට පස්සේ ටික පස්සේ දෙන ෆයිනෑන්ස් වලින්. हीरो होंडा हमारे देश में है। हीरो है, ये हीरो होंडा भी है। हीरो होंडा पहले था, अभी हीरो अलग हो गया। මේ රොයල් ඉන්ෆීල්ඩ් බයිසිකල් එක මේක ගොඩාක් ඉන්දියාවේ මාකට් තියෙන බයිසිකලයක්. සාමාන්‍යයෙන් යන් අය තමයි ඔක පදින්නේ. ඒක ඉන්දියාවේ මුදලින් 1,35,000ක් වෙනවා. මේ 2017 මොඩල් එක 1,35,000ක් වෙනවා ඉන්දියන් මුදලින්. ඒ කියන්නේ ලංකා මුදලින් 4,73,000ක් වෙනවා. ඒ ඩිමාන්ඩ් බයිසිකල්. ඒකත් මේ සාමාන්‍ය කට්ටිය පදින බයිසිකල්. මේ ये कौन सा बाइक है? මේ Yamaha බයික් එක. මේක ටිකක් පරණ බයික් එකක්. ඒක ඉන්දියාවේ මුදලින් 15,000යි. එතකොට ලංකා මුදලින් 52,000කට දෙන්නම්. මේ ස්කූටර් බයික් එක 2021 එකක්. එතකොට ඒක ඉන්දියන් මුදලින් 64,000යි. ලංකා මුදලින් 2,24,000ක් වෙනවා. මෙහෙන් ගන්න ඕනේ නම් ඔයගලන්ට මේගොල්ලන්ව කන්ටැක්ට් කරගෙන හරි මේ එහාට මෙහාට ඕඩර් එක දැම්මහම එහෙන් ගන්න පුළුවන්. මේ ෂොප් එක HS Auto මේ ෂොප් එක තියෙන සුනාම් වල. අර බ්‍රිජ් එක ළඟින් ආවම කෙලින්න ඇතුළට ආව හැකි. අතේ පාරේ නතර කරලා තියෙන වාහන ගන්න තැනකට ආවා. මේවා යූස් කියපු වාහන. මෙතන මේ 2009 2009 මේ දෙකම 2009 Alto. ඒක ඉන්දියන් මුදලින් 1,40,000 වෙනවා. මේ එකක් ඉන්දියන් සල්ලි. ඒ කියන්නේ ඉන්දියා ලංකා මුදලින් 4,91,000ක් වෙනවා. ලකම්ම පාස් වෙච්ච එක. ඒ කියන්නේ මේ පාස් කියලා दिल्ली छोड़ के कहीं पे भी जा सकते। යන්නේ නැතුව අනිත් ඕන තැනකට ගිය හැකි. ඔය දිල්ලි පරණ වාහන යූස් කරන්න තියෙනවා. එක්කෙනෙක් යනවා.
මේ Hyundai එකේ වර්ණ වාහනේ මේක 2011 මේක අපිට ඉන්දියන් මුදලින් අපිට ලැබෙනවා කිව්වේ 3,50,000ට. ඒ කියන්නේ ලංකා මුදලින් 1,12,20,000ක් විතර වෙනවා. ඇමරිකාවේ ෆෝඩ් කම්පැනි එකේ කාර් එකක් ෆීස්ටා. එතකොට මේක 2013 එකක්. මේක ඉන්දියාවේ මුදලින් 1,60,000යි. ඒ කියන්නේ ලංකා මුදලින් 5,61,000ක් වෙනවා. බයික් තියෙන තැනකට හැබැයි අද බයික් පොඩ්ඩයි දාලා තිබ්බේ වෙනදාට ගොඩාක් බයික්ස් දාලා තියෙනවා මේ දවස්වල මෙන්න ඉස්සර කාලයක් ඉතින් අර නව රාජ්‍ය කියලා හොඳ වැඩ කරන්නේ නැහැ මේ කාලවල හොදට කියන්නේ බිස්නස් වලට අත ගහන්නේ නැහැ වැඩි මේ කාලවල දීපාවලියෙන් පස්සේ දීපාවලි ඒ ලං වෙනකොට තමයි ඒගොල්ලෝ වැඩ කරන්න පටන් ගන්නෙ. ඉතින් අපි අද යනකොට බයික් එකක් ඒකටත් අපි ඔයගොල්ලෝ එක්කගෙන ගියා. ඒ වගේම මේ කාර් පොඩ්ඩක් නතර කරලා තිබ්බා අපි එතෙන්ටත් එක්කගෙන ගියා ඔයගොල්ලෝ. මෙහි තියෙනවා දිල්ලි වල තමයි සාමාන්‍යයෙන් ඔය වාහන ගොඩක් මේ පුංචි කාර් සේල් එක වගේ ලංකාවේ තියෙන. ඒ වගේ ගොඩක් තියෙනවා දිල්ලි වල. ඒක ඊට වැඩි ප්‍රයිස් එකක් අඩුයි. ඒකේ තියෙන්නේ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 5ක් පරණ වාහන දිල්ලි වල දුවන්න බෑ. මොකද පොලියුෂන් වෙන හින්දා දිල්ලි වල දුවන්න දෙන්නේ නැහැ. එතකොට දැන් අපි දිල්ලි වල ඉඳලා වාහනයක් දිගටම පාවිච්චි කරනවා නම් අර ස්ටේට් ටු ස්ටේට් අර දැන් අපේ ලංකාවේ නම් WP එහෙම මේ එනවනේ දැන් පංජාබ් නේ. එතකොට පංජාබ් වල ඉස්සරහින් එනවා. එතකොට ඒ නම්බර්ස් වෙනස් කරන්න ඕනේ. එතකොට ඒවා තමයි තියෙන්නේ. යූස් කරපු වාහන වලට වැඩිය ඉතින් අර චුට්ටක් කීයක් හරි වැඩිපුර දාලා අලුත් වාහනයක් ගන්න එක ඉතින් ඒ හැම අතකටම හොඳයි.